ගෙදර බලන්න තියෙන ඉතාලියේ වෙරෝන නගරේ Andiamo a vedere piazza delle foto. Andiamo magari. උඩට අත තියාගෙන හිටියම මොකද්ද කියලා බකයක කරා අපිට ඉරු 12ක් එක්කෙනෙක් ටික උඩ ඇතුල් වෙන්නේ මේක කරගෙන ඇතුලට ගිහින් පළවෙනි මහලේ තියෙන පෞරාණික හෝටල්ස් යන්නේ පොඩි බුක් ෂොප් එකක් අයිටම්ස් තියෙනවා පල්ලෙහා විකුණන්නේ කියන්නේ යාළුවේ ෆොටෝස් යාළුවේ පොත් people photos ටිකක් අරගෙන Yes. ජීවත් වෙන්න පළවෙනි අපි ආවද රෝමියෝ ජුලියට් සුරංගනා කතාවට කොහොමසවත් මේ ගෙදරට යන්න හඩි පිටුවා පිටින් ගියා සිරුවලන වහලේ තියෙන ආර්ට් වර්ක් සයිට් එක ලස්සන තාවලක ඉතාලියේ හරි චිරපරණ කාලෙක දරුවෙක් ලස්සන වහල ජීවිතේ චෙක් කරා හිනවා ඉතින් මේ විදිහට ගියා මේ यानी कि ගෙදර තිබ්බ ලොකුවට බඩු තිබ්බනේ මේ අඳුරු ෆොටෝ එකක් වань කරලා ඉතින් මම පරිච්ඡ වෙලා ඉන්නේ ඉතින් තමයි හැම ෆ්ලෝර් මේගොල්ලෝ පෙට්ටගමක් තිබ්බා ඉතින් එළියට බලද්දී හරිම ලස්සනයි ඉතින් මේදී අපි ටිකක් හවස් වෙලා Malli. Ini pilih dia balcony. Go hit in. Ini kopi. Ini kapal. Ini चित्र තමයි කියන්නේ පේන්ට් තමයි තිබ්බේ ලස්සන ඩිසයින් කරලා ඒවනම් දැන් ගොඩක් තවල කැඩි සමහරවල් මේ වගේ තිබ්බා උඩට ගොඩක් ඒවට තිබ්බේ ගල් විතරක් බඳපු තැන් උඩට පුටේ අද්දි එක තිබ්බේ ඉහළ ටිකක් මම කරලා වගේ තියෙනවා මේකේ ඇතුලේ තියෙන ජුලියට්ගේ ස්ටැචු එකක් yang ini udah dah podi kotasak untuk mitru වෙලා ඇත්තේ උඩට අටුව අතරක ගියා ඒ අපි ළඟට යන්න Betul, second floor. Mesin ketia, itu malas sepakat, langsung ketia desain. Kya apa? Sebalas, lantai karena, kita berlatih.
හිතා ගන්න බෑ නිර්මාණ බලනවා. මේ සිවිලින් ලස්සන එක පොළවේ නම් තනි සමහර තැන්වල ටයිල් සමහර ගොඩක් තැන්වල තට්ටුව උඩට කොහොම උඩට ලී ජුලියට් මැරෙන්නේ රෝමියෝ පපෝ පැල මැරලා කියලානේ කියන්නේ නේ. ඔය ෂේක්ස්පියර්. ඔය ෂේක්ස්පියර්. ගියා බලමු අපි ගිහින් මොනවද තියෙන්නේ කියලා ඒක. මේ යකඩ වගේ ලස්සන පේන්ටින් ටිකක් තිබ්බ ඇත්තටම හරිම ලස්සනයි. වර්ල්ඩ් පේමන්ට් සාගර කතාවක් කොමියුනිටි කියන්නේ ලෝකෙම දන්න දෙයක්. මෙයාලගේ ටේප් එකක් තිබ්බා ඉස්සර ෆොටෝ අරන කාලේ ආයක රෝමියෝගේ ඇඳුමක් තිබ්බා ඩිස්ප්ලේ දාලා ජුලියට් ඇඳුමක් තිබ්බා. මලේ බුද්ධ අයින් මොකද ෆොටෝ එක පේන්නේ ෆොටෝ එක පෙවුනේ ගානකට තනියෙන් ගොඩ ආද ගානකට මේ කුඩු දෙක අපි දෙන වාඩි වෙන්නේ මේ විදිහට ඉතින් ඒ ටිකක් බලවාගෙන මේක නම් දෙයක් තිබ්බේ නැහැ. මේ වගේ දුම් වර්ගයක් හැම මේකකටම සීතල කාට හරියන්නේ මම හිතේ කාලේ තියෙන හීටර්ස් තිබෙන්නේ මේ කරන්ට් එකේ දර දාලා මේ ගින්දර පත් කරන තැන් හැම මේකකට තිබ්බා. ලොකු එකක් තිබ්බේ. මේ ආලගේ විදන කාමරේ හරි ලස්සන දානවා. හරි ලස්සන මේ ඇඳ යාලා නිදාගත්ත නේද? මෙයාලගේ සමහර ජුලියට්ගේ රැට අඳින ඇඳුම තිබ්බ තනිකර කපු වගේ රෙද්දකින් තිබ්බේ මට දැන් විදියට නෑ දෙන්න විදිය නෑ මේමයි අර උසට වහලා තියෙන්නේ දෙපේන විදිය. මේ ගල් බැඳලා තියෙන සීට් කපලාරු කරලා නැහැ වගේ ගොඩක් තැන්. ඒ ගොඩක් චිත්‍ර තිබ්බේ පේන ආල්පොත් කරපුවා ඒවත් දැන් ගැලවිලා ගිහිල්ලා තිබ්බා. අස්රදේක චිත්‍ර පිටිවල ඒගොල්ලන්ගේ හිස්ටරි එක ගැන දාලා තිබ්බා. ඉතින් එක කොටසින් කොටස යනගේ හරි ලස්සනයි ඇත්තට. මාර යාකට ඉච්චා. අපි නෑ නෑ මේ මොනවද එකක් දානවා නම් ලියලා දාන්න පුළුවන් ජීවිතයට අපිට. ඉතින් ගන්න පාච්චා.
ඊළඟ තට්ටුවේ තිබුණේ මේ වගේ එකේ තිබේ ටේබල් එකක්. එක පුටු වගේක් තිබ්බා. තව කාලෙක දෙකලට ඒ කාලේ ටිපල් පෙට්ටි. ඒ කාලේ ටිපල් පෙට්ටි දෙක කියලා. පරණව දේවල් තිබ්බේ. ඉතින් අපි මේ ගෙදරදී එළයි පොඩි බඩු කොටසක් සිරිපාදේ ගියාලා තිබිච්ච නැතු වැඩි දැන් ඊට පස්සේ ගියා උඩම තට්ටුවට ලිපි වහලි බලන්නකො ලස්සන චිත්‍ර මුදන්න කෙනෙක් ඉන්නවා නම් බලන්න ඉන්ටර්නෙට් එක හරි සර්ච් කරලා මම ජුලියට් ආදර කතාවක් ලස්සන ආදර කතාවක් මේ විදිහට ඒගොල්ලෝ පාවිච්චි කරපු පිළිගන්න ඒ වගේ තියලා තිබ්බා පොඩි කොටසක් ඊගෙත් එනේ එක තට්ටුවක් ගත්තත් ගොඩක් ලොකුයි කොටස් දෙකකට වෙන් වෙන්න විශාල විදිහට හදලා තියෙනවා හරිම විශාල ගයක් ගොඩක් එයාලගේ හිස්ටරි එක ලියලා තිබ්බා. ඒක අපිට බලන්න පුළුවන්. ඒක බලන්න අපිට වෙලාවක් උන්නේ නැහැ. මොකද රෑ වේගෙන එන වෙලාව. රෑ වෙනකොට අපි ගියේ. අපිට වෙලාවක් එච්චර වෙලාවක් ගන්න තරම් බැරි වුණා. ගලඟේ කෝප පිඟානකින් පොඩි කොටසක් තියලා තිබ්බා. ඒවා මාර ශක්තිමත් පොසිලින් ඔන්න විදියට අපි බලාගෙන